අයියෝ මොනවද උඹ කරන්නේ මෙච්චර වෙලා? මහතේ මීටින් එක කොහෙද යන්න බරක් වෙනවනේ. මං කීයේ නැද්ද කියන්නේ ඔක ඉවර කරන්න කියලා. චන්චලා ඉක්මන් කරනවද? අද රැස්වීමකුත් තියෙනවා. බෑ අද රැස්වීමක් තියෙනවා මට අත්තාල යන්න ඕන. රූපා මහත්තයට ඒකක් හදන්න. මම එන්න ගිහින් එන්න. හදලා ඉක්මනට එන්න බලන්නකෝ. මම බලන්නකෝ. එක්ක වොෂින් මැෂින් එකට දැම්මද? දැම්මම. මට මේ ජීවිතේ දැන් කලකිරලා තියෙන රූපා. මේ පත්තරවල ඉන්න පුංචි ළමයිට ඕක දකිනකොට මගේ පපුව හොස් ගාලා යනවා. මේ මොන සැප සම්පත් තිබ්බත් මොකද මට කියලා දරුවෙක් නැතුව. රටේ ලෝකෙ මිනිස්සු මොන තරම් කතන්දර කියනවද මට. මේක මේ කාලේ හැටි මන් දන්නේ නැද්ද නෝනාව කරන්න එපා. අපිට පුළුවන් ද ගමේ මිනිස්සුන්ගේ කටවල ගහන්න. අපේ මහත්තයාට තුමනාවක් නැහැනේ. කෑලි වෙනකම් මේගෙන ඇඳ විතරයි. වෙන කෙනෙක් නම් මං වගේ ඉවසන්නේ නැහැ. නෝනාව හිතන්නේ නැතුව ඉන්න. නෝනාටත් කවදා හරි හරියයි. රට්ටුගේ කටවල අපිට වහන්න බෑනේ නෝනා. හරි හරි. මම තව ටිකකින් එන්න. ඔව්. එන්න මම තියෙනවා. මේ මම වාට දවස් කීයක් කිව්වද වත්තේ වැඩට මිනිස්සෙක් කර දෙන්න කියලා අර හැමතැනම කැවිලා යන්නේ. රූපට මේව හැමදාම කරන්න බෑ. ඔයාට කිසිම දෙයකට කිසිම වමනාවක් නැහැ. බිස්නස් විතරයි. ඔෆිස් එකේ වැඩ ගොඩ ගහලා. මේ දවස්වල හරි බිසිම. පොඩ්ඩක් ඉන්න. Mate. වැඩක් මොකක් හරි බලන්න කියලා ආවේ. වැඩක් ඉල්ල ගන්න කියලා. ඕනි වැඩක් පුළුවන්. බා කොහෙද? මොනවද වැඩ කරන්න පුළුවන්? ඕනි වැඩක් පුළුවන් මත්තේ.
වා කොහෙද? මම මේ පැත්තේ නෙමෙයි මහත්තයා. උපංගම බදුල්ලේ. මං ගොඩක් කල් හිටියේ මහත්තයා මාතර. එක තැනක් කියලා නැහැ. ඉතින් හැම තැනින් තැන වැඩ කර යනවා. වැඩ නම් තියෙනවා. ඒත් මේ දැන් කාලේ මිනිස්සු ගෙවල් වලට ගන්නවත් බෑ. මහත්තයා දීලා බලන්නකෝ වැඩ. මහත්තයා දිගටම තියාගන්නි මාව. හැබැයි දිගටම වැඩ කරන්න පුළුවන්ද මේ? දිගටම වැඩ කරන්න පුළුවන් මහත්තයා. වතු සුද්ධ කරන්න ඕනි වැඩක් පුළුවන් මහත්තයා. හැබැයි හවසට යන්න වෙනවා. මෙහෙ ඉන්න නම් බෑ. ඉන්න තැනක තිබුණා නම් තමයි මහත්තයා ගැරිජ් කාමරයක් උනක් කවන්නේ මට පුළුවන් නම් ලෑස්ති කරලා දෙන්න මහත්තයා. බලමු. අපේ නෝනත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝනේ ගෙදර ඉන්නේ. අනේ ලොකු දෙයක් මහත්තයා. ඔව්. එන්නකෝ එන්න. බල්ල වින්නවත් දන්නේ නැහැ මහත්තයා. නෑ. එන්න. ඔයා පොඩ්ඩක් ඔතේ ඉන්නකෝ. මහත්තයා. ඩඩලා. මේ කවුද මේ? මේ මනුස්සයෙක් ඇවිල්ලා තිනවා වැඩක් ඉල්ලගෙන. ඔව් නෝනා. මෙයා මේ ගමේ නන් නෙමෙයි. බදුල්ලේ තමයි ගොඩක් මං හිටියේ නෝනා. ඒ වුණාට මාතර හිටියා තැන් 3-4කම හිටියා. මීට කලින් කොහරි වැඩ කරලා තියෙනවද? ඔව් නෝනා වත්ති පිටිය ඕනම වැඩක් කරන්න පුළුවන් මේ මං අන්තිමට නෝනා මේ තේ පැට්ටේඩි එකත් වැඩ කරා. වාගේ නම මොකද්ද? මං දාස නෝනා. ගොඩක් කට්ටියම දාස කියලා තමයි කියන්නේ. නෝනා මාත්‍යාර කියලා කොහොමද මාව ගන්නකො නෝනා. හරි මං කියන්නම්. ඔයාට නවතින තැන තමයි අපේ ස්ටෝර් රූම් එක තමයි ලෑස්ති කරලා දෙන්න වෙන්නේ රූපට කියලා. හොඳයි නෝනා හොඳයි. හරි තමයි වාඩි වෙන්නකම මහත්තයාට කතා කරන්න. දාසලු වනේ නම. ඔව් මාත්‍යා මගේ නම දාස. මොකද මේ බිම වාඩි වෙලා? කවන්න නැහැ මාත්‍යා. ඉතින් ආපු ගමන් ඉතින් අත ඉතින් උරුත් නැහැ වගේ මේ වගේ තැන් වල එකයි. බිම වාඩි වෙනවා. මේ රූපලේ ගිහලා මේ ස්ටෝර් රූම් එකේ පොඩ්ඩක් මේ දාසට අත් කරලා දෙන්න. මෙන්න. මේ පැත්තේ ඉන්න. හරි. ඔය අත ගන්න ගමන් අර තම්බෝ ටික තියෙනවා දාලා ගන්න. නෝනා. හරි. මේ ඉක්මනට අත ගන්න එහා පැත්තත් අත ගන්න තව තියෙනවා. ඔයා ගොඩක් කාලද මේ වැඩ? ඔව් මම ටිකක් කල්. ඉක්මනට අත ගන්න. අපි තාම වැඩ පුරුදු වෙනවා ඒකයි. ආනේ දාස් තෙමීම කරනම වැඩ නේද? ඔව් නෝනා. රූපටත් දැන් ලේසි නේද දාස් ඉන්නේ හින්දා වැඩ ටික කරගන්න. ඔව් නෝනා. අනේ වීන නොකර ඉන්න නෝනා. අනේ ටික. මට දවස් දෙක තුනකට එන්න වෙන්නේ නැහැ. කොළඹින් පිට පොඩි මීටින් ටිකක් වෙලා තියෙන්නේ. රූපට කියන්නේ 12 ජනවරි ටික වහලා තියන්නේ කියලා. දාසට පොඩ්ඩක් කියන්න මේ ගේට්ටුව ආරේ මේ වහලා වටපිට පොඩ්ඩක් බලන්න කියලා. එහෙනම් මං ගිහින් එන්නේ. නෝනා. දාස මෙතනද? අනේ රූප තේ එකක් හදලා දාස හොයනවා. නෝනා. අද මාත්‍යානේ උදේ ඉඳන් දැක්කේ නැහැ. මහත්තයා වැඩකට ගිහින් දාස කොළඹින් පිට. අද එන්නේ. අද නම් එන්නේ නැති වෙයි. මහත්තයාගේ වැඩ ඉතින් කොහොමද දාස? නෝනාට තමයි ඉතින් පාළු තනියෙන් තමයි ඉන්න වෙන්නේ. ඒක ඉතින් මට පුරුදුයි. එදා ඉඳන් මම තනියෙන් මේ ගෙදර හිටියේ. නෝනා. අර උඹට කියන්නකෝ මං එන්නම් කියලා. හරි දාස ගිහින් නිවෙන්න කලින් තේක බොන්න.
රූපා ඉක්මනට ගිහින් එන්න මගේ මේ ඉස්සරහදයක් වගේ ඇවිදිලා. නෝනා එන්න පරිස්සමෙන් ඉන්නකෝ මං ඉක්මනට එන්නම් හරි ගිහින්. ඉක්මනට එන්න රූපා.